අරුණයා.com වෙබ් අඩවියට පිවිස මා විසින් ඉදිරිපත් කරන ලග්න පලාපල හා සම්බන්ධ වන ඔබ සැමට යහපතක්ම වේවා. 2014ක් වූ ජනවාරි මාස 20 වන සමුදා දින සිට 2014ක් වූ ජනවාරි මාස 27 වන සමුදා දින දක්වා ලග්න පලාපල මිතුර ලග්නයෙන් උපන් ඔබේ තුන්වැන්නේ සඳු හිතා බලගතුව ගමන් කරන අතර කුජගායා ඔබේ දීපල මව් ඥාතීන් ගැන පවතන හතරවැන්නේ සනි රාහු පස්වැන්නේ ගමන් කරන අතර සිකුරු විශේෂ මංගල යෝගයක් ගැන දෙමින් ඔබේ විවාහ ස්ථානයේ ගමන් කරනවා. බ්‍රහස්පති ලග්නේ ලක්ෂයක් දෝෂ බං කරන ග්‍රහ යදුමද්ද දිග් බලය නැමැති සුවිශේෂ බලයෙන් ගමන් කරන අතරතුරදී කේතු 11 වෙන්නේ රවි බුධ 8 වෙන්නේ ගමන් කරනවා. මේ අනුව ඔබට විශේෂ මංගල යෝගයක් මේ සතිය ආරම්භය සමග උදා වෙනවා. මේ මංගල යෝගයේ විවාහ දිවි ගත කරන අයට බලපාන අතර විවාහ අපේක්ෂාවෙන් පසුවන තරුණයන්ටත් විශේෂයෙන් බලපානෝ. එපමණක් නොව ආද සම්බන්ධතා පැවති අය අතර යම් යම් අරුබුද තිබුණා නම් ඒව නිමා කර ගන්න වාග්ය ලැබෙන අතර දීපල වලින් ලාභ ලැබෙන දීපල අවුල් නිරවුල් වෙන ඥාතීන්ගේ උදව් ලැබෙන යෝගයක් කුජගෙන් යෙදී තිබෙනවා. සහෝදර සහෝදරයන් සමග අමනාපකම් තිබුණා නම් ඒව සමතයකට පත් කරගෙන සහෝදර සහෝදරියන් සමග වෙනදාටත් වඩා හොඳින් කටයුතු කරන්න වාග්ය ලැබෙන අතර පස්වැන්නේ සනි රාහු ගමන් කිරීම අනුව ඔබේ අධ්‍යාපන කටයුතු වලට බාධාගෙන දෙනවා. දරුවන්ගේ වැඩ කටයුතු වලින් සතුටු වීමට ඔබට අවස්ථාව නොලැබෙන අතර දරුපල අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන්ට මදක් අසුබදායක සතියක් බැවින් බොහෝ සලිකලිමත් වන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ සතියේ බදාදා වන අතර අඟහරුවාදා දිනය ඔබට අසුබදායකයි. ඔබට වඩාත්ම සුබදායක අංකය වන්නේ මේ සතියට අංක 8.